අපේ ජීවිතයට ධනය වාසනාව සහ සෞභාග්‍ය ආකර්ෂණය කර ගැනීමට කුරුඳු ස්ටික් එකක් පමණක් ප්‍රමාණවත් කියලා ඔතනකින් ඉඳ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා කුරුඳු භාවිතා කරමින් කොහොමද ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් සහ ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් පවර්ෆුල් ක්‍රම කිහිපයක් ගැන. කුරුඳු කියන්නේ අපේ ගෙවල් වල ඉතාම පහසුවෙන් අපිට හොයාගන්න තියෙන කුළුපඩුවක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙවි. ඉතාම පහසුවෙන් ඔයාගේ තියෙන මූල්‍යමය ගැටලු වලින් අත් මිදීමට වගේම ඔබේ නිවසේ ඇති වාස්තු දෝෂ ආදී ඉවත් කිරීමට වගේ දේවල් වලට. පුරාණ ශාස්ත්‍ර වලට අනුව විශ්වාසයක් තියෙනවා ගොඩක් පවර්ෆුල් ආධ්‍යාත්මික ශක්තියක් කුරුඳු වලට තියෙනවා කියලා. ඉතින් මේ කුරුඳු වල තියෙන සුවඳට හැකියාවක් තියෙනවලු වාසනාව ආකර්ෂණය කර ගන්න වගේම ඔයාගේ සහ ඔයාගේ නිවාසයේ තියෙන නෙගටිව් ශක්තියන් ඉවත් කරන්න වගේම ධන වාසනාව පවත්වාගෙන යාමට. ඉතින් මේ ක්‍රම ගොඩාක් බලවත් විශ්වාසයෙන් යුතුව මේ දේවල් කළොත් අනිවාර්යෙන්ම ඔබටත් ප්‍රතිඵල හිමි වේවි. පළවෙනි ක්‍රමය තමයි කුරුඳු තුම ඇල්ලීම. ඔයාගේ නිවසේ හෝ ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ සමහර වෙලාවට සුවඳ තුම් ඇල්ලීම සිදු කරනවා ඇති උදේ හවා. ඉතින් ඔයා කරන්න ඕනි මේ සුවඳ තුම් වලට කුරුඳු කුඩුත් මිශ්‍ර කරලා තුම් අල්ලන එක. මුළු නිවස වටාම හෝ ඔබේ ව්‍යාපාරික ස්ථානය වටාම මේ සිදු කළ යුතුයි. ඒ වගේම තමයි මේ ක්‍රමය කරන්න අමාරු කෙනෙක් එනවා නම් එයාලට පුළුවන් නිවසේ හෝ ඒ අදාළ ව්‍යාපාරික ස්ථානයේ කුරුඳු හඳුන් කෝරක් පත්තු කරන්න. මේක සතියකට එක වතාවක් හෝ සතියකට දෙවතාවක් පමණක් කිරීම ප්‍රමාණවත් වෙනවා. දෙවැනි ක්‍රමය තමයි කුරුඳු පැණි ක්‍රමය. මේක තමයි මෙතනින් තියෙන ගොඩාක්ම පවර්ෆුල් ක්‍රමය. ඉතින් මේක කරන්න ඔයාට ඕනි වෙනවා මුලින්ම කුඩා වීදුරු බෝතලයක්, කුරුඳු කුඩු ටිකක් සහ පැණි ස්වල්පයක්. මුලින්ම ඔයා කුරුඳු කුඩු සහ පැණි බෝතලයට දමා හොඳින් කැළත වීමක් සිදු කිරීමත් සමග ඔයා හිතන්න ඕනි නැත්නම් ඔයා කියන්න ඕනි සෞභාග්‍ය මුදල් මට ඇදී එනවා. මම මුදල් ආකර්ෂණය කරගන්නා චුම්බකයක් වෙමි. මේ කුරුඳු මට වාසනාව කියනවා වගේ මනි ඇෆර්මේෂන්ස් කිහිපයක්. ඉතින් මේ දේ කළාට පස්සේ මේ බෝතලය ඔයා වැඩ කරන මේසේ උඩ හෝ නැත්නම් ඔබේ නිවසේ ප්‍රධාන දොර අසලින් තබන්න අනිවාර්යෙන්ම ඔබට නිසක ප්‍රතිඵල ලැබේවි. තුන්වෙනි ක්‍රමය තමයි කුරුඳු කෑල්ලක් ඔයාගේ පර්ස් එකේ හරි නැත්නම් ඔයා සල්ලි එකතු කරන තැනකින් හරි ඔයාගේ පවුච් එකේ හරි තියාගන්න එක. මෙතනදී එක විශේෂ දෙයක් ඔයා කරන්න ඕනි. ඒ තමයි ඔයා ගන්න කුරුඳු කෑල්ලි ඔයා පෑනකින් ලියා ගන්න ඕනේ මුදල්, වාසනාව නැත්නම් ධනය වගේ වචනයක්. ඒ වගේම ඔබේ හිතේ හැම විටම සිතුවිල්ලක් තබා ගන්න ඕනේ මේ කුරුඳු මට වාසනාව ගෙනෙනවා කියලා. ඉතින් මේ ක්‍රම තුනෙන් කැමති ක්‍රමයක් ඔයාට හදා බලන්න. කුරුඳු වල තියෙන මේ හයි වයිබ්‍රේෂන් එකකින් නෙගටිව් ශක්තියන් ඉවත් කරන තියෙන හැකියාවෙන් අනිවාර්යෙන්ම ඔබේ මූල්‍යමය ගැටලු වලට යම් කිසි හෝ සහනයක් ලබා දෙවි. ඉතින් මේට අමතරව තවත් මුදල් ආකර්ෂණය කරගන්නා ක්‍රම තියෙනවා. මම ඒවත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාගේ අදහස් කමෙන්ට් එකක් ඔස්සේ අපිත් සමග බෙදා ගන්න. ඒ වගේම ඔයා කැමති නම් විශ්වයට ස්තුතියි කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් එකක් දාගෙන යන්න.